සුවති දිවියක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද මම මේ වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවදානමක ඉන්න හෙද නිලධාරිනියන් ගැන. ඉතින් මෙහෙම කතා කරන්න විශේෂ හේතුවක් තියෙනවා. මා හම්බ වෙන්නේ එන හෙද නිලධාරිනියන් සමග මම ටිකක් කතා කරලා අහලා බලනවා එයාලගේ ආහාර රටාව ගැන. කොහොමත් මම රෝගියෙක් හම්බුණාට පස්සේ එයාගේ ආහාර රටාව කොහොමද, ජීවන රටාව කොහොමද කියන එක අවබෝධ කරගන්නවා. එතනින් මම දැකපු දෙයක් තමයි බොහෝ හෙද නිලධාරිනියන් Tamanගේ ආහාර වේල ලබා ගැනීම, ජීවන රටාව ගත කිරීම කියන එක තරම් සතුටුදායක නැහැ. නුදුරු අනාගතයේදී ඒ අය රෝගී තත්ත්වයට පත්වීමේ අධික අවදානමක් තියෙනවා. වෙලාවට ඒ අය ආහාර ගන්නේ නැහැ වගේම ඒ අය සුපුරුදු ආහාර රටාවකට යොමු වෙලා ඉන්නවා මොකක් හරි දෙයක් පිටින් අරගෙන ආහාරයට ගන්න ඒ වගේ දේවල් වලට. ඉතින් ඒ අයට ආහාර සකස් කර ගැනීමට අපහසුතාවයන් තියෙනවා වෙන්න පුළුවන්. ඒ අයගේ වර්ක් ලෝඩ් එක වැඩි නිසා, ඒ වගේම ඊට අධික කාල වේලාවක් රෝහලේ ගත කරන්න සිද්ධ වෙන නිසා ඒ අයට ආහාර සකස් කර ගැනීමට හැකියාවක් නොමැතිකම මේකට හේතුවක් වෙන්න පුළුවන්. නමුත් මේ හෙද නිලධාරිනියන් ඉන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ රෝගී පුද්ගලයන් බේරගන්න. ඉතින් මේ රෝගී පුද්ගලයන් බේරගන්න ඉන්න හෙද නිලධාරිනියන් රෝගීන් බවට පරිවර්තනය වුණොත් එහෙම නුදුරු අනාගතයේදී අපේ රටට මොකක් වෙයිද? ඉතින් ඒ නිසා මේ පිළිබඳව කතා කරලා දැනුවත් කරොත් එහෙම අදාළ බලධාරීන් හෝ මේකට යම්කිසි පියවරයක් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒ අයගේ වර්ක් ලෝඩ් එක වැඩි නිසා ඒ අයට තියෙනවා මානසික ආතතියක්. ඒ අය යම්කිසි පීඩනයකින් ඉන්නේ. සමහර හෙද නිලධාරිනියන් වැඩ ආරම්භ කරාට පස්සේ පැය 24කට වඩා වැඩි කාලයක් එක දිගට වැඩ කරනවා. ඉතින් ඒ නිසා ඒ අයට ගැටලුකාරී තත්ත්ව බොහෝමයක් ඇති වෙලා තියෙනවා. පෝෂණ දුර්වලතාවයන් ගොඩක් තියෙනවා. අවශ්‍ය පෝෂණය හරියට ලැබෙන්නේ නැහැ. ඉතින් විටමින් khනිජ වගේ දේවල් ඒ අයට ලබා ගැනීම අපහසු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අවුවට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ අයට විටමින් D ලබා ගැනීමේ හැකියාව පවතින්නේත් නැහැ. ඉතින් ආහාර එයාලට ඕන විදිහට සකස් කරගන්න දැනුම තිබ්බට ඒ දැනුම පාවිච්චි කරලා ආහාර සකස් කර ගැනීමට වෙලාවක් පවතින්නේත් නැහැ. ඉතින් ඒ නිසා ඒ අයට සිද්ධ වෙනවා මොකක් හරි කැන්ටින් එකකින් ආහාරයක් අරගෙන නිකන් ඉන්න. ඉතින් ඒ නිසා ඒ රෝගී තත්ත්වයටපත් වෙනවා. මම දන්නවා විවිධ රෝගී තත්ත්ව වලින් පෙළෙන හෙදියන් පවා ඉන්නවා. දියවැඩියාව වෙන්න පුළුවන්, වකුගඩු ආශ්‍රිතව රෝගී තත්ත්ව වෙන්න පුළුවන්, තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිතව රෝගී තත්ත්ව වෙන්න පුළුවන්. මේ වගේ බොහෝ රෝගී තත්ත්ව වලින් පෙළෙන ගමන් තමයි ඒ අය අපේ ජීවිත සුවපත් කරන්න කැප වෙලා ඉන්නේ. නමුත් අපි ඒ අය ගැන හිතන්නේ නැතුව මේ තත්ත්වය දිගින් දිගටම තිබ්බොත් එහෙම ඒ අපේ ආරක්ෂාවට ඉන්න හෙද නිලධාරිනියන් ඉතාම නුදුරේදී රෝගී තත්ත්වයට පත් වෙනවා. ඒ අයට නිසි වෙලාවක් තියෙන්න ඕන ආහාර ගන්න. මම දැකලා තියෙන දෙයක් තමයි ඒ අයට කන්න වෙලාවක් නැහැ. ඒ අය කරන්නේ හම්බෙච්ච වෙලාවේ ආහාර ගන්න එක. ඉතින් નિયમિત වේලාවක් තියෙනවනේ අපි දන්නවා උදෑසන ආහාර වේලක් ගන්න ඕනේ, දිවා ආහාර වේලක් ගන්න ඕනේ, රාත්‍රී ආහාර වේලක් ගන්න ඕනේ. මේ ආහාර වේල් අතර යම්කිසි ગેප් එකක් තියෙන්න ඕනේ. මේ ગેප් එක ගැනත් හිතන්නේ නැතුව ඒ අය වැඩ කරලා, ඒ රාජකාරිය කරලා කන්නේ හම්බෙච්ච වෙලාවේ. ඉක්මනින්ම කාලා දුවන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් අපි දන්නවා අපේ ආහාර රටාව නිවැරදිව නැතුව අපි දීර්ඝ කාලයක් හිටියොත් එimhe අපි රෝගී තත්ත්වයටපත් වෙනවා. ඉතින් රෝහලකට සම්බන්ධ වෙන හෙද නිලධාරිනියක් සාමාන්‍ය වයස අවුරුදු 50 වගේ කාලය දක්වාම අධික විදිහට කැප වෙලා මහන්සියලා වැඩ කරනවා. ඉතින් ජීවිතයේ විශාල කාල පරාසයක් ඒ අය ගත කරන්නේ අන්හෙල්දි විදියට. එහෙම වුණාම එයාගේ ජීවිතේ ඉතුරු කාලයත් එයාට ඊටාම දුක්ඛිත තත්යකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේකට යම්කිසි පියවරයක් ගන්න ඕනේ. එයාලට යම්කිසි ආහාර වේල ලබා ගන්න ක්‍රමවේදයක් සකස් කරොත් අපි හිතමු එයාට පෝෂණ ගුණයෙන් යුක්ත හොඳ ආහාර වේලක් සපයන්න පුළුවන් නම්, එහෙම නැත්නම් එයාලට ඒක පහසු මිලට ගන්න ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න පුළුවන් නම් ඒක වඩාත් යෝග්‍ය වෙනවා. ඉතින් මේහා සම්බන්ධව කටයුතු කරන බලධාරීන් මේ පිළිබඳව බැලුවොත් මේ අයගේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා නුදුරු අනාගතයේදී මේකට පිළියමක් ලැබෙයි කියලා. ඉතින් මේ පිළිබඳව කවුරුත් කතා කරන්නේ නැති නිසා මම හෝ කතා කළා. ඒ අයගේ ජීවිත ආරක්ෂා කළ යුතුයි කියලා මම හිතපු නිසා තමයි මේ වැඩසටහනෙන් ඔබව දැනුවත් කරේ. ඉතින් ඔබ මේහා සම්බන්ධව කටයුතු කරන තීරණයක් ගන්න පුළුවන් කෙනෙක් නම් මේකට අනිවාර්යයෙන්ම තීරණයක් ගත්තොත් නුදුරු අනාගතයේදී අපේ හෙද නිලධාරිනියන්ගේ ජීවිත ආරක්ෂා කර දීමේ හැකියාවක් ලැබේ. ඉතින් තවත් අරුත්බර වැඩසටහනකින් හමු වෙමු. එතෙක් ඔබට සුවති දිවියක් ප්‍රාර්ථනා කරනවා. ඔයා බරාඩු කරගන්න හොය ඉන්න කෙනෙක්ද? බෙහෙත් බිව්වත් සීනි පාලනය වෙන්නෙම නැද්ද? ඔයාට ෆැටි ලිවර් කියලා ඩොක්ටර් කිව්වද? කොලෙස්ටරෝල් අඩු කරගන්න වෙයි කියලා වෝනින් එකකුත් දුන්නද? පීරියඩ්ස් අක්‍රමවත් වෙලාද? වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා හැමදේම කන්න එපා කිව්වද? ඔයා කෙට්ටු වැඩි කියලා හැමෝම කියනවද? මේ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති. මේ සියල්ලටම විසඳුමක් දෙන්න තමයි Nutrainpo online clinic එක තියෙන්නේ. www.nutrainposl.com වෙබ් අඩවිය හරහා ඔබේ අවස්ථාව දැන්ම වෙන් කරවා ගන්න.